guys, welcome to Kaushis YouTube channel. අද මගෙත් එක්ක යමු හොස්ටල් එකේ උයන්න කරන බඩු ටික ගන්න. ඉතින් මම යාළුවයි ලෙක්චර්ස් ඉවර වෙලා අද මුලින්ම යන්නේ ෆුඩ් සිටි එකට. මොකද තනියම උයන් කන නිසා මට ගොඩාක් බඩු ඕන වෙන්නේ නැහැ. පොඩි ග්‍රෑම් ගානක් වුණත් කිරලා ගන්න පුළුවන් නිසා මං අනිවාර්යෙන්ම යන්නේ ෆුඩ් සිටි එකට. ඉතින් අද මා යාළුවයි වම්බටු තමයි තෝරන්නේ. වම්බටු මොකද ටික දවසක් තියාගන්න පුළුවන්. ගෙනිච්ච ගමන් අපිට උයන්න බෑ. මොකද ලෙක්චර්ස් නැති දවස් බලලා තමයි උදේට උයා ගන්න වෙන්නේ. ලොකුවට උයලා නැති නිසා කැම්පස් ඇවිත් තමයි හොස්ටල් එකේ උයන්න ඕන නිසා ඉගෙන ගත්තේ. ඉතින් අපේ කැලණි කැම්පස් එකේ නම් සෙකන්ඩ් ඉයර් එකේ ඉඳන් සමහර හොස්ටල් වල උයන්න අවස්ථාව තියෙනවා. හැබැයි පළමු අවුරුද්දේ උයන්න chance එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මන් තනියම කන නිසා ග්‍රෑම් 100ක් වගේ පොඩි ප්‍රමාණයක් වුණත් ඇති. අපි ගොඩක්ම ෆුඩ් සිටි එකට යන්නේ හැමදාම වගේ ගොඩක් ඩිස්කවුන්ට් ෆුඩ් සිටි එකේ තියෙනවා. ඉතින් ඒක අපේ බජට් එකට ලොකු සහනයක් වෙනවා. ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන්ම ෆුඩ් සිටි එකට යන්නේ. කොස්මැටික් අයිටම්ස් ඒ වගේම බිස්කට් වගේ දේවල් වලට ගොඩාක් ඩිස්කවුන්ට් යනවා කාගිලිස් ෆුඩ් සිටි එකේ. ඒ වගේම කාඩ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් යම්කිසි මුදලක් සේව් එකක් අපිට ලබා ගන්න පුළුවන්. අද කොස්මැටික් අයිටම් මොනවත් ගන්නේ නැහැ. මොකද ඩිස්කවුන්ට් යනවා අරගෙන ගොඩාක් ගොඩ කරගෙන තියෙනවා. ඉතින් අවශ්‍ය කරන කෑම් බඩ් එකක් තමයි අපි ගන්නෙ. ඉතින් යාළුවත් එක්ක ගියපු නිසා යාට මේ හොඳ ඩ්‍රින්ක් එකක් හම්බෙලා එයත් ගන්නවද කියලා අහන වෙලාවක් තමයි. ඉතින් අපි දෙන්නම ලෙඩ වෙච්ච නිසා අයිස්ක්‍රීම් කන්නත් බෑ. ඒ නිසා අයිස්ක්‍රීම් දිහා බල දුකින් ගියා වෙන මොනා කරන්නද. ඉතින් අපි කාගිල්ස් එකෙන් බඩු අරගෙන ඊළඟට යන ලෑස්ති ඕනේ වන් ෂොප් එකට. ඒක තියෙන්නේ ෆුඩ් සිටි එක ඉස්සරහම පාරෙන් එහා පැත්තේ. ඉතින් ඒකට ඉස්සර කිව්වේ කැලණි මාර්ට් එක කියලා. දැන් ඉතින් ඒක වන් ෂොප් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඒකෙනුත් අත්‍යවශ්‍ය කරන ගොඩාක් බඩු ගන්න පුළුවන්. ඒකේ කරන්ට් බඩු වගේම පාසල් උපකරණ ඒ වගේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔයාලට ඕනම දෙයක් ඒකෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම කිරණ බඩු, ඒ කියන්නේ පහල් පරිප්පු ඒ වගේ හැම දෙයක්ම මෙන්න මේ කියන වන් ෂොප් එකේ තියෙනවා. ඊට පස්සේ අපි දෙන්න වන් ෂොප් එකෙන් බඩු අරගෙන කිරිබත් ගොඩ තියෙන ෆුඩ් කෝන් එකට තමයි ගියේ. තිලකවර්ධනයකට එහා පැත්තේ තමයි ෆුඩ් කෝන් එක තියෙන්නේ. ඉතින් ගොඩාක් ලාභෙට බඩු ගන්න පුළුවන් මේ ෆුඩ් කෝන් එකෙන්. ගොඩාක් දේවල් වලට ඩිස්කවුන්ට් මෙයාලා ලබා දෙනවා. ඉතින් අපි ෆුඩ් කෝන් එකෙන් බඩු අරගෙන කෙලින්ම ගියේ කැම්පස් එක ගාවට. ඉතින් කැම්පස් එක පල්ලෙහාම මෙන්න මේ ඇන්ටිගෙන් අපි හවසට තේ බොන්න පැටිස් රෝල්ස් අරගෙන උඩට යනකොට සයන්ස් එකෙන් පාන් දන්සලක් දෙනවා. ඉතින් මා යාළුවයි පාන් දන්සලේ පොලිමේ ඉඳලා පානුත් අරගෙන හොස්ටල් එකට ගියා. මං ආයෙත් මේ වගේ ලස්සන vlog එකක් අරන් එන්නම්. අනිවාර්යෙන් subscribe කරන්න. මං ගිහින් එන්නම් යාළුවනේ. bye.